සියලු දෙනාටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පුතේ අද දවසේ මම ඔයාලට කියලා දෙන්නේ නාඩගම් නාට්‍ය කලාව පිළිබඳව. නාඩගම් නාට්‍ය කලාව කොහොමද ලංකාව තුළ ඇති වුනේ? ව්‍යාප්ත වුනේ කොහොමද? නාඩගම් නාට්‍ය කලාවේ ලක්ෂණ මොනවද? නාඩගම් රංග දැක්වීමේදී යොදා ගන්නා සංගීත භාණ්ඩයන් මොනවද? මෙන්න මේ කරුණු කාරණාවල් ගැන තමයි අද දවසේ මම ඔයාලට කියලා දෙන්නේ. පුතේ ඔයාලා දන්නවා සිංහල රාජ පරම්පරාවේ අවසන් රජතුමා තමා ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමා. මේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමා තමන්ගේ අගමෙහෙසිය විදිහට තෝරගත්තේ ඉන්දියාවේ මදුරාපුරයේ නායක්කාර් කියන රජපෙළපතට අයිති රජකුමාරිකාවක්. මෙන්න මේ රජකුමාරියත් එක්ක පුතේ ලංකාවට ආව දූත පිරිසක්. මේ ලංකාවට ආපු දූත පිරිස අතර සිටියා අලගුණායුදු කියලා ද්‍රවිඩ සංගීත ශිල්පියෙක්. මෙන්න මේ අලගුණායුදු කියන ද්‍රවිඩ සංගීත ශිල්පියා විසින් තමා ලංකාවට නාඩගම් කලාව හඳුන්වලා දීලා තියෙන්නේ. අලගුණායුදු ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජතුමාටත් ඒ වගේම පුතේ නරේන්ද්‍ර සිංහ රජතුමාගේ රජකාලයෙන් අනතුරුව සෙන්කඩගල නුවර රජකම් කරපු ශ්‍රී විජේරාජ සිංහ රජතුමාට ඒ වගේම කීර්තිසී රාජසිංහ රජතුමාට මෙන්න මේ ආදී නායක්කාර රජවරුන්ට විනෝදාස්වාදයේ ලබා දීමේ අරමුණින් පුතේ නාඩගම් රඟ දක්වලා තියෙනවා. හඟුරංකෙත ප්‍රදේශයේ තමන්ගේ වාසභූමිය විදිහට තෝරගත්ත අලගුණායුදු එහි ජීවත් වෙලා පසු කාලීනව පුතේ එහිදී ලංකාවේ ගෝල පිරිසකට මේ නාඩගම් කලා ශිල්පය ඉගැන්වූ බව පොත්පත්වල සඳහන් වෙනවා. මේ ගෝල පිරිස අතර හිටියා පුතේ හඟුරංකෙත ප්‍රදේශයේම ගැමියෙක්. මොහුගේ නම තමා දාංචි සිඤ්ඤෝ කියලා කියන්නේ. මොහුට පුතෙක් හිටියා පිලිප්පු සිඤ්ඤෝ කියලා. එතකොට මේ පිලිප්පු සිඤ්ඤෝ තමා පුතේ පසු කලක සිංහල නාඩගම් කලාවේ ආරම්භකයා විදිහට ප්‍රසිද්ධියට පත් වුණේ. නාඩගම් කලාවට ප්‍රධාන වශයෙන් බලපාලා තියෙන්නේ පුතේ දකුණු ඉන්දියානු හෙවත් කර්ණාටක ලෙස හඳුන්වනු ලබන ද්‍රවිඩ සංගීතයේ ආభాසය. ඒ වගේම ඉන්දියාවේ තෙරික්කුත්තු නම් වීදි නාට්‍ය ගීත අනුවල ආభాසයද ලංකාවේ නාඩගම් තනු සඳහා බලපාලා තියෙනවා. ඒ වගේම පුතේ සමහර නාඩගම් තනු සඳහා කතෝලික කන්තාරු ගීත අනු බලපා ඇති බව පොත්පත්වල සඳහන් වෙනවා. ලංකාවේ රඟ දක්වපු ප්‍රථම නාඩගම තමා පුතේ හරිස්චන්ද්‍ර නාඩගම. එතකොට මේ හරිස්චන්ද්‍ර නාඩගම පැවැත්වීමට මූලිකත්වය දරුවේ පුතේ අලගුණායුදු ද්‍රවිඩ සංගීත ශිල්පියා. ඒ වගේම තමා පුතේ ලංකාවේ රඟ දක්වපු මුල්ම සිංහල නාඩගම තමා ඇහැලේපොළ නාඩගම. මේ ඇහැලේපොළ නාඩගමේ නිර්මාතෘ තමා පුතේ පිලිප්පු සිඤ්ඤෝ කියන පුද්ගලයා. මීට අමතරව තවත් නාඩගම් නිර්මාණ රාශියක් තියෙනවා පිලිප්පු සිඤ්ඤෝ විසින් සිදු කරපු ඒවා. මාතලන්, සිංහවල්ලි, සෙංගප්පු, ජුසේපුත්, හෙලේනා, රජතුන් කට්ටුව, සුලභාවති, හුණුකොටුව කියන මෙන්න මේ නාඩගම් සියල්ලත් පුතේ පිලිප්පු සිඤ්ඤෝගේ නිර්මාණ අතර තියෙනවා. පසු කාලීන යුගයේදී චාල්ස් සිල්වා ගුණසිංහ ශූරින් විසින් වෙස්සන්තර විදුර දික්තල කාලගෝල සිංහවල්ලී කියන නාඩගම් සහ ඒ වගේම ක්‍රිස්තියන් පෙරේරා ශූරින් විසින් රජතුන් කට්ටුව ඉයුජින් බැලසන්ත බ්‍රම්පෝඩ් වෙස්සන්තර ජොහානා බුවනක බාහු ආදී නාඩගම් නිර්මාණය කරලා තියෙනවා. පුතේ නාඩගම් කලාව ශ්‍රී ලංකාවේ වෙන්නප්පුව හලාවත මීගමුව තංගල්ල බලපිටිය හික්කඩුව කියන ප්‍රදේශවල ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වුණා. එක් නාඩගමක් කොටස් විදිහට දින ගණනාවක් රඟ දැක්වීම මේ නාඩගම් ශෛලියේ තියෙන සුවිශේෂී ලක්ෂණයක්. ඒකට හේතුව තමා පුතේ මේ නාඩගම් කතාවස්තුවේ පිටපත ඊටා දීර්ඝ වීම. ඊළඟට අපි කතා කරමු නාඩගම් සංගීතයේදී යොදා ගන්නා සංගීත භාණ්ඩ පිළිබඳව. නාඩගම් රඟ දැක්වීමේදී යොදා ගන්නා සංගීත භාණ්ඩ පිළිබඳව අපි කතා කරමු. පුතේ නාඩගම් සංගීතයේ ප්‍රධාන අවනද්ද වාද්‍ය භාණ්ඩය තමා මද්දලය. මද්දල් දෙකකින් අඩු තාල් සහ වැඩි තාල්
වැයීම තමා මේකේ සාමාන්‍ය සම්ප්‍රදාය. මද්දලයට අමතරව සර්පිනාව, වයලීනේ, බටනලාව ආදී ස්වර වාද්‍ය භාණ්ඩ මේ නාඩගම් සංගීතය සඳහා එක් කරගෙන තියෙනවා. මේ නාඩගම් ගීතවල මධ්‍යයේ උරුට්ටුව කියලා විශේෂිත කොටසක් තියෙනවා. ගීතයේ අලංකාරය පිණිස තමා මේ උරුට්ටුව යොදාගන්නේ. ගීතයේ අලංකාරය පිණිස යොදාගෙන මේ උරුට්ටුව ගීතේ ගායනා කරන ලයට වඩා වැඩි ලයකින් ගායනා කරනවා. එතකොට ඒ වගේම තමා පුතේ මේ නාඩගම් ගීතවල අන්තර්ගත තවත් සුවිශේෂී ලක්ෂණ කීපයක් තියෙනවා. උස් හඬින් ගීත ගැයීම ඉන් ප්‍රධාන ලක්ෂණයක්. මද්දලේ තියෙන ගම්බීර හඬ නිසා ගීතයට ඇතිවන ප්‍රාණවත් බව ඒට හේතුවක් වන්නට ඇති. පොතේ ගුරුගේ චරිතේ පුතේ නාඩගම්වල සුවිශේෂී අංගයක්. චරිතයට අදාළ නළු නිලියන් හඳුන්වා දීමේදී සහ වේදිකාව මත දර්ශනය නොවන අවස්ථා ගීතවත්ව ඉදිරිපත් කිරීම තමා පුතේ මේ පොතේ ගුරුගේ කර්තව්‍ය. මේකට පුතේ අපි තවත් නමක් කියනවා පොතේ ඉන්නිසිය කියලා. පොතේ ඉන්නිසිය තාල රහිත ගායනයක්, තාලයක් නැති ගායනයක්. ඒ වගේම තමා පුතේ තෝඩායම කියලා කොටසක් තියෙනවා නාඩගම් ගීතවල. තෝඩායම නාඩගම් ගීතවල තාල සහිතව ගායනා කරන කොටසක්. පොතේ ගුරු විසින්ම ගයනු ලබන මේ කොටසෙහි අදහස දෙවියන්ගේ ආශිර්වාදයෙන් නාඩගම් කතාවස්තුව සාර්ථකව පවත්වාගෙන යාමට අවස්ථාව සලසා දෙන ලෙස කරන්නා වූ කන්නලව්වක් විදිහට හඳුන්වන්න පුළුවන්. පොතේ සින්දුව පූර්ණ සින්දුව කියලා හඳුන්වන්නේ පුතේ මෙන්න මේ තෝඩායම. ඉතින් අද දවසේ මම නාඩගම් කලාව පිළිබඳව පුතේ ඔන්න ඔය විස්තරය තමයි ඔයාලට කියලා දුන්නේ. ඉතින් වීඩියෝව ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා හිතනවා. මොකද පෙරදිග සංගීත විෂය ඉගෙන ගන්න දරුවන්ට ඊටාම වැදගත් කොටසක් මේ නාඩගම් කලාව කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මම හිතනවා වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. ඉදිරියටත් මේ වගේ වටිනා අධ්‍යාපනික වීඩියෝ නරඹන්න මගේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. සියලු දෙනාටම ස්තුතියි. සුබ දවසක් වේවා.